අයිබෝන් අදත් ඔබ සාදරයෙන් පිළිගන්නවා සාන් ඩිසයින්ස් වලින් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. අද වීඩියෝ එකේ මම කතා කරන්නේ මේ මොරටු විශ්වවිද්‍යාලයේ මේ ඩිසයින් කෝස් එක ගැන. ඒක කොයි වගේද? ඒකෙන් පස්සේ ඔයගලන්ට කියන ජොබ් ඔපචුනිටිස් කොහමද? කැම්පස් ලයිෆ් එක කොහමද? මේ කෝස් ස්ට්‍රක්චර් එක. නැත්තම් මේ ඩිසයින් කෝස් එකේ සබ්ජෙක්ට්ස් මොනවද කියන දේවල් තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ කලින් වීඩියෝ එක ගිහිල්ලා බලන්න. මම සම්පූර්ණයෙන්ම කතා කරලා තියෙනවා මේ මොරටු විශ්වවිද්‍යාලයේ ඩිසයින් කෝස් එකට කොහොමද ඕගොල්ලෝ A-level results වලින් apply කරන්න කියලා. ඉතින් අපි දන්නවා මේ වෙනකොට A-level results නිකුත් වෙලා තියෙනවා. ඒ වගේම කැම්පස් පොත දැන් දාන්න ඇවිල්ලා තියෙනවා. මේ මැයි 9 වෙනිදා මැයි 30 වෙනකන් අතර කාලය තුල කැම්පස් පොත දාන්න ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මොරටු විශ්වවිද්‍යාලයේ මේ ඩිසයින් කෝස් එකට ඇතුළත් වෙන aptitude test එක තියෙන දවස් ගැන ඒගොල්ලෝ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ සියලුම විස්තර මම මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඕගලන්ට ගිහිල්ලා බලන්න පුළුවන්. මම මොරටු විශ්වවිද්‍යාලයේ මේ ඩිසයින් කෝස් එක 2016 දී කම්ප්ලීට් කරපු Bachelor of Design කියන honors degree එක තියෙන මේ වෙනකොට මේ ඩිසයින් ෆීල්ඩ් එකේ ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට වැඩ කරන කෙනෙක්. ඉතින් මගේ මේ ජොබ් එකට නැත්නම් මගේ මේ වෘත්තීයම විදිහට ඩිසයින් කෙනෙක් විදිහට වැඩ කරන්න මගේ මූලික අඩිතාලම හැදුනේ මේ මොරටු විශ්වවිද්‍යාලයේ Bachelor of Design කියන මේ ගෞරව උපාධිය අනුව. ඉතින් ඕගලන්ට ආරාධනා කරනවා මේ වීඩියෝ එක කරනකම් බලන්න. ඕගලන්ටත් පුළුවන් ඒ ඩිග්‍රී අරගෙන ඕගලන්ගේ ජීවිතේ ඒ විදිහට සාර්ථක කරගන්න. අපි යමු වීඩියෝ එකට. අපි දන්නවා ලංකාවේ කැම්පස් ගත්තට පස්සේ මොරටු විශ්වවිද්‍යාලය කියන එක තියෙනවා කැම්පස් වලින් උඩම තැනක. ගොඩක් අයගේ තියෙන මතයක් තමයි මොරටු විශ්වවිද්‍යාලය කිව්වට පස්සේ මේකේ තියෙන්නේ ඉංජිනේරින් පාඨමාලාව පමණයි කියලා. ලංකාවේ කැම්පස් එකකින් Bachelor of Design කියන honors degree දෙන එකම කැම්පස් එක තමයි මොරටු විශ්වවිද්‍යාලය. මේ මොරටු විශ්වවිද්‍යාලයේ මේ ඩිසයින් කෝස් එක ඇතුළත් වෙන්නේ වාස්තු විද්‍යා පීඨයට. ඒ වගේම මේකේ ඩිපාර්ට්මන්ට් එක හඳුන්වන්නේ ඉන්ටිග්‍රේටඩ් ඩිසයින් ඩිපාර්ට්මන්ට් කියලා. අපිට මේකෙදි ප්‍රධාන වශයෙන්ම ඩිසයින් ෆීල්ඩ්ස් තුනක් තියෙනවා. Media and Communication Design. ඒ කියන්නේ මේ මම කතා කරන නැත්නම් මගේ වෘත්තියට අදාළ මේ graphic design කියන subject එකට අදාළ Media and Communication Design. ඒ වගේම ඉන්ටීරියර් ඔය පැත්තට බර වෙච්ච ප්‍රොඩක්ට් ඩිසයින් ෆීල්ඩ් එක. ඒ වගේම ෆැෂන් ඇන්ඩ් ලයිෆ්ස්ටයිල්. ඒ කියන්නේ ෆැෂන්, ජුවෙලරි ඔය වගේ දේවල් ඩිසයින් කිරීම සම්බන්ධව කතා කරන ෆැෂන් ඇන්ඩ් ලයිෆ්ස්ටයිල් ඩිග්‍රිය. මේ තුනේම එකතුවක් තමයි මේ ඉන්ටිග්‍රේටඩ් ඩිසයින් කියලා කියන්නේ. සෙකන්ඩ් ඉයර් එකේදී අපි කරන ප්‍රොජෙක්ට් එකකින් තමයි අපිට කැමති ෆීල්ඩ් එක ස්පෙෂලායිස් කරන ෆීල්ඩ් එක අපි තෝරගන්නේ. ඉතින් මම තෝරගත්ත ෆීල්ඩ් එක තමයි සෙකන්ඩ් ඉයර් එකේදී මේ Media and Communication Design කියන්නේ. මේක සම්පූර්ණයෙන්ම අවුරුදු 4ක කෝස් එකක් වගේම සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි වලින් අරන් යන කෝස් එකක් තමයි මේ Media and Communication නැත්නම් මේ ඩිසයින් කෝස් එක කියලා කියන්නේ. මේ කෝස් එක ඇතුළේදී අපිට එක්සෑම්ස් අඩුයි. ෆස්ට් ඉයර් එකේ තමයි සාමාන්‍යයෙන් පේපර්ස් දෙක තුනක් ලියන්න එක්සෑම් එකක් තියෙන්නේ. එතනින් පස්සේ හැම එක්සෑම් එකක්ම මේ කෝස් එක ඇතුලේ ඩිසයින් ප්‍රොජෙක්ට්ස්. ඒ කියන්නේ යම් කිසි බ්‍රීෆ් එකකට ප්‍රොජෙක්ට් එකක් කරලා ඒක පැනල් එකකට ප්‍රසන්ට් කරලා ඒකෙන් තමයි අපි ඒ එක්සෑම් එකක් විදිහට අරගෙන ඒකෙන් පාස් ද ෆේල් ද කියන එක බලන්නේ. මේකේ ෆයිනල් ප්‍රොජෙක්ට් එක කියලා හඳුන්වන්නේ කම්ප්‍රිහෙන්සිව් ඩිසයින් ප්‍රොජෙක්ට් කියලා නැත්නම් CDP කියලා. සම්පූර්ණ සෙමෙස්ටර් එකේම යන ලොකු ප්‍රොජෙක්ට් එකක්. මේ ප්‍රොජෙක්ට් එක තමයි අපේ කෝස් එකේ තියෙන ෆයිනල් එක්සෑම් එක. ඇත්තරම මේක පාස් වෙන එක තමයි ඩිසයිනර් කෙනෙක්ට තියෙන ලොකුම අභියෝගය. මේ තියෙන්නේ මගේ උපාධි සහතිකය. ඔයගලන්ට පේනවා මොරටු විශ්වවිද්‍යාලයෙන් නිකුත් කරලා තියෙන Bachelor of Design honors degree කියන සඳහන් කරලා තියෙන මෙන්න මේ වගේ උපාධි සහතිකයක් තමයි ඔයාට මේ කෝස් එක කම්ප්ලීට් කරාට පස්සේ මොරටු විශ්වවිද්‍යාලයෙන් ලැබෙන්නේ. මේ තියෙන්නේ කැම්පස් එකෙන් අවුට් වෙනකොට අපිට දෙන ට්‍රාන්ස්ක්‍රිප්ට් එක. ඉතින් මේකේ තමයි අපේ කියවපු සියලුම සබ්ජෙක්ට්ස් වල සියලුම ලකුණු දාලා ඉවරලා අපේ ඕවරෝල් GPA එක ඒ සියලුම දේවල් සඳහන් කරලා අපේ ක්ලාස් එක මොකක්ද කියලා සඳහන් කරලා අපිට ලබා දෙන ට්‍රාන්ස්ක්‍රිප්ට් නැත්නම් සර්ටිෆිකේට් එක. අපි දන්නවා මේ වෙනකොට ගොඩක් කතා බහට ලක් වෙන දෙයක් තමයි මේ රජයේ කැම්පස් වල තියෙන රැග් එක පිළිබඳව. රැග් එක ගැන කතා කරනවා නම් මමත් රැග් වෙච්ච කෙනෙක් සහ අපි රැග් කරපු අය. හැබැයි ලංකාවේ විශ්වවිද්‍යාල වලින් ගත්තට පස්සේ රැග් එක අඩුවීම කියලා කතා කරන්න පුළුවන් විශ්වවිද්‍යාලය තමයි මොරටු විශ්වවිද්‍යාලය. ඇත්තට මේකේ තියෙන්නේ ආතල් එකේ කතා කරන්න පුළුවන් පස්සෙත් හම්බ වෙලා කැම්පස් එකෙන් අවුට් වෙච්ච කාලෙකත් බැච් එකකට එකතු වෙලා කතා කරන්න පුළුවන්. ඒ වගේම සීනියර්ස්ලාට එකතු වෙලා කතා කරන්න පුළුවන්. ආතල් මතකයන් වලින් සතුටු පිරිච්ච මතකයන් වලින් එකතු වෙච්ච දෙයක් තමයි මේ රැග් එක විදිහට මම දකින්නේ. කැම්පස් ලයිෆ් එක ගත්තට පස්සේ මොරටු විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන ඕගොල්ලන්ට ලංකාවේ රජයේ විශ්වවිද්‍යාලයක ලබන්න පුළුවන් ඒ සුපිරිම ආතල් එක, ඒ විනෝදය, ඒ සතුට, ඒ නිදහස
උපරිමයෙන්ම ලබන්න පුළුවන් ආයතනයක් තමයි මේ මෝටර් විශ්වවිද්‍යාලය කියන්නේ. ඔයගලන්ට ස්පෝර්ට්ස් පැත්තෙන් ගත්තට පස්සේ ඕනම ස්පෝර්ට් එකක් කරන්න කැම්පස් එකේ chance එක තියෙනවා. ඔරු පදින එකේ ඉඳන් ක්‍රිකට් ගහන එකේ ඉඳන් ෆුට්බෝල්, චෙස්, කැරම් ඕනම ක්‍රීඩාවක් කරන්න පුළුවන්. ඒ chance එක මෝටර් විශ්වවිද්‍යාලේ තියෙනවා. හයිකින් ක්ලබ්ස් තියෙනවා, නේචර් ක්ලබ්ස් තියෙනවා. ඒ වගේම රොටරැක් ක්ලබ්, අයිසැක් ක්ලබ්, ඒ වගේම සාහිත්‍ය කලා සංගම්, කැම්පස් එකේ මියුසිකල් ෂෝස් තියෙනවා. කෙල්ලෝ කොල්ලෝ සෙට් වෙලා යාතල් දාන්න, පාටි දාන්න, බෝඩින් වල යාතල් ගන්න, නිදහස භුක්ති විඳින්න පුළුවන්. උපරිමටම සතුටු වෙන්න පුළුවන්, ආතල්යක් ගන්න පුළුවන් තැනක් තමයි මෝටර් විශ්වවිද්‍යාලය කියන්නේ මේ කැම්පස් ලයිෆ් එක. ඊළඟට වැදගත්ම දේ තමයි මේ ඩිසයින් ඩිග්‍රියෙන් ඕගලන්ට ජොබ් ෆීල්ඩ් එක කොහොමද කියන එක. මම මේ ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මේ ලින්ක් එකෙන් ගිහලා බලන්න පුළුවන්. මම කතා කරලා තියෙනවා කොහොමද උපාධියක් තියෙනවා නම් ඔයාට කරන්න පුළුවන් ජොබ්ස් මොනවද කියලා. ඉතින් ඕගලන්ට පුළුවන් මේ වීඩියෝ එක ගිහලා බලන්න. මම දැනට සේවය කරන ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට මගේ අඩිතාලම හැදුනේ මේ Bachelor of Design මේ honors degree එක මොටර් විශ්වවිද්‍යාලේ ලබා දීපු graphic designer කෙනෙක් විදිහට මම හිටියා, senior graphic designer කෙනෙක් විදිහට හිටියා, head of design විදිහට හිටියා, art director විදිහට හිටියා, junior art director කෙනෙක් විදිහට හිටියා. ඒ වගේම දැන් creative director කෙනෙක් විදිහට වැඩ කරනවා. ඉතින් ඇත්තටම මේ hierarchy එක තමයි ඔයාට designer කෙනෙක් විදිහට යන්න පුළුවන් උපරිම අවස්ථාවල් තියෙන්නේ මේ design field එක ඇතුලේ. මෙතනින් එහාට ගිහලා ඔයාට තමන්ගේම design agency එකක් දාගන්න පුළුවන්. තමන්ට පුළුවන් creative strategy හදන අය විදිහට පෙනී සිටින්න පුළුවන්. design consultants ලා විදිහට සේවය කරන්න. ඒ වගේම ඔයාලට පුළුවන් campus වල design lecturers ලා විදිහට වැඩ කරන්න. ඉතින් මේ ඩිසයින් ඩිග්‍රියෙන් පටන් ගන්න ඕගොල්ලන්ගේ ඩිසයින් කැරියර් එක, ඩිසයින් පාත් එක ඉතාමත් ලොකු තැනකට ගෙනියන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රීලාන්ස් ඩිසයිනර්ස්ලා විදියට කෝස් එක ඇතුළේ ලැබෙන නොලෙජ් එකෙන් ඕගොල්ලන්ට හොඳ තැනකට යන්නත් පුළුවන්. ඔයාලට A level රිසල්ට්ස් හොඳට තියෙනවා නම්, ඇප්ටිටියුඩ් ටෙස්ට් එකට ලියන්න පුළුවන් සුදුසුකම් ටික ඕගොල්ලන්ට තියෙනවා නම්, සහ මේකට ඇතුළත් වෙන්න හොඳම ඕනකමක් තියෙනවා නම්, හොඳම ආසාවක් තියෙනවා නම් කිසිම බයක් නැතුව ඩිසයින් කෝස් එකට එන්න බලන්න. මොකද ඕගොල්ලන්ගේ අනාගතය අනිවාර්යයෙන්ම ෂුවර් කියන එක මට කිසිම බයක් නැතුව කියන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට මොනවාට ප්‍රශ්න තියෙනවා නම් මගේ WhatsApp group එකේ link එක දාලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒක පුළුවන් join වෙන්න. මට පුළුවන් විදිහට මම ඔයගොල්ලන්ට මේ ප්‍රශ්න වලට ඕන වෙලාවක උත්තර දෙන්න ලෑස්ති. මම ඔයගොල්ලන්ට නැවතත් ආරාධනා කරනවා ඔයගොල්ලන්ට A level test තුනක් තියෙනවා නම් design මේ aptitude test එක ලියලා කොහොම හරි ඒක පාස් වෙන්න. ඔයගොල්ලන් creativity එක තමයි අනිවාර්යෙන් බලන්නේ. ඒ creativity එක පාවිච්චි කරලා design aptitude test එක පාස් වෙන්න. ඒක පාස් වෙලා මේ design course එක කරලා professional designer එකෙක් වෙන්න, අපි වගේම field එකේ ඇවිල්ලා වැඩ කරන්න ඔයගොල්ලන්ට හැකි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔබට සුබ දවසක්.